මොකද මේ සල්ලි ටික කෝ ඉතුරු සල්ලි? අනේ විශ්වාස කරන්න ධර්මයේ මුදලාලි මහත්තයා. ගෙදර තිබුණ හැම සතයක්ම මම ඔබට දුන්නා. දැන් මම ළඟ 1 රුපියලක්වත් නැහැ. ඒ සෝමේ මුගේ ගේ ඇතුළට ගිහින් හොඳට හොයලා බලපන් වටින මොනවා හරි හම්බ වෙයිද කියලා. එහෙමයි මුදලාලි මහත්තයා. මම දැම්ම යන්නම්. ඔයා මොකද මේ කරන්නේ? ඇයි අපේ ගෙදර හැමදේම අවුස්සන්නේ? මලින්දුගේ තාත්තේ. අනේ මේ මිනිස්සයව නවත්තන්න. මාව නවත්තන්න කවුරුත් එන්න එපා. හැමෝටම ගහලා මම ගමින් එළවනවා. අතෑරපන් කමලා. එයාට එයාගේ වැඩේ කරන්න දීපන්. කෝ සෝමේ වටින මොනවා හරි හම්බුණාද? මුදලාලි මහත්තයා, මේ හාල් මිටිය ඇරෙන්න වෙන කිසිම දෙයක් මෙහෙ නෑ. ඒ හාල් මිටිය අරගෙන වරෙන් එහෙනම්. අනේ ධර්මයේ මුදලාලි මහත්තයා, මම ඔබේ කකුල් දෙක අල්ලලා වැඳ නමස්කාර කරන්නම්. අපේ හාල් මිටිය අරන් යන්න එපා. ඔය හාල් ටික විතරයි අපිට ඉතුරු වෙලා තියෙන එකම දේ. තොපේ ගෙවල් කුලි සම්පූර්ණයෙන්ම ගෙවන්න කලින් තොපිට ගේ ගැන හිතන්න තිබුණා. දැන් මම තොපිට කිසිම අනුකම්පාවක් කරන්නේ නැහැ. අනේ ධර්මයේ මුදලාලි මහත්තයා, මගේ ගෙදර පොඩි ළමයෙක් ඉන්නවා. ඒ දරුවා වෙනුවෙන් හරි අඩුම තරමේ මේ හාල් ටික ඉතිරි කරලා යන්න. ඈතට වෙලා හිටපන්. හරි. ඒ සෝමේ ඔකුන්ට හාල් ටිකක් දීලා ඔය මිටිය කරේ තියාගෙන ගෙදරට ඵලයන්. මම යනවා එහෙනම්. දැක්කා නේද අපේ ස්වාමියා කොච්චර කරුණාවන්තද කියලා. මෙතන ඉඳලා අපේ ස්වාමියාගේ හැම අණක්ම පිළිපදින්න. නැත්තම් ඊළඟ වතාවේ කිසිම අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. මෙන්න තොපේ හාල් ටික. මේ හාල් ටිකක් විතරද? මේ ටිකෙන් අපිට වේල් දෙකක්වත් කන්න බෑනේ. නිශ්ශබ්ද වෙන්න කමලා. අපේ ස්වාමියා අනුකම්පාවෙන් මේ හාල් ටික දුන්න එක හරි අපේට වාසනාවක්නේ. හාල් අඩු නිසා අපි බත් අඩුවෙන් කන්න ඕනේ. අපිට කෑමට වෙනත් ක්‍රමයක් ලෑස්ති වෙනකම්. හැබැයි මලින්දුකෝ, එයා කන්නේ නැද්ද? එයා එළියේ කොහේ හරි සෙල්ලම් කරනවා ඇති. අම්මි ඉක්මනට එළියට එන්න. මොකද උනේ පුතේ? ඇයි මෙහෙම ඔයා කෑ ගහන්නේ? අම්මි, ඔයාලා මුලින්ම මෙහාට ඇවිත් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. යංකෝ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න බලන්න අම්මේ. මේ අක්කා ගස් අස්සේ වැටිලා හිටියා. සෙල්ලම් කරද්දි මට හම්බුනේ. එයාට මොකද වෙලා තියෙන්නේ? එයා චාම ජීවත් වෙනවද බලන්න තාත්තේ. ඔව්, එයාට පණ තියෙනවා. යමු එයාව අපේ ගෙදරට අරන් යමු. එයාව ගෙදරට නම් ගෙනාවා. හැබැයි එයාට තාම සිහිය ආවේ නැහැ. තව ටිකක් බලමුකෝ. නැත්තම් දොස්තර කෙනෙක් එක්කන් එන්න වෙයි. මලින්දු, ඔයා මෙයා ළඟින් ඉන්නකෝ. එයාට සිහිය ආවොත් අපිට කතා කරන්න. තාත්තේ පොඩ්ඩක් ඉන්න. අක්කා ඇස්සරිනවා. එයාට රහසින් මොනවා හරි කියනවා. මම ළඟට ගිහින් බලන්න. අම්මේ, එයා වතුර ඉල්ලනවා.
මලින්දු ඉක්මනට ගිහින් එයාට වතුර ටිකක් අරන් එන්නකෝ. මෙන්න දුවේ වතුර. ඔයාට කෙලින් වාඩි වෙන්න පුළුවන්ද? නැත්නම් මම වතුර ටිකක් පොවන්නද? මට පුළුවන් වාඩි වෙන්න. වතුර ටික දෙන්නකෝ. මම බොන්නම්. තව වතුර ඕනේද දුවේ? නැහැ. තව ඕනේ නැහැ. ඔයාට මොකද වුනේ? ඇයි ඔයා එතන අසනීප වෙලා වැටිලා හිටියේ? කෙනෙක් මාව මරන්න හැදුවා. එයාගෙන් බේරිලා දුවන්න හදද්දි තමයි මට මෙහෙම වුනේ. අනතුරක් නැති වෙනකම් ඔයාට කැමති කාලයක් අපේ ගෙදර ඉන්න පුළුවන්. නැහැ. දැන් කිසිම අනතුරක් නැහැ. මට දැන් සුවය ලැබිලා තියෙන්නේ. මම දැන්මම මෙහෙන් යන්නම්. මගේ බඩ රිදෙනවා. ඔයාට බඩගිනි වෙලා වගේ. යන්න කලින් මොනවා හරි කාලා යන්න. පොඩ්ඩක් ඉන්න. මම ඔයාට කෑම අරන් එන්නම්. මලින්දු ඔයා එයා ගැන බලාගන්න. ඔයාගේ නම මොකද්ද? මගේ නම තමයි දමයන්ති. මලිඳු මට පොඩ්ඩක් ඇවිදින්න ඕනේ. ඔයා මාත් එක්ක ඇවිදින්න එනවද? යමු. ඔයා මොකද මේ කරන්නේ කමලා? ඒ ළමයා අපි ගෙදරට ගෙනාවා විතරක් නෙවෙයි. ඔයා එයාට කන්නත් දෙන්න හදනවා. අපිට කන්නත් හරියට නැතිකොට අපි එයාට ලුණුයි බතුයිද දෙන්නේ? ඔයායි මෙහෙම කතා කරන්නේ. මිනිස්සෙක් විදිහට මට යුතුයකමක් තියනවා නේද? අපොයි බලන්නකෝ ගෙදර ලුණුත් ඉවර වෙලානේ. දැන් මම මේ ළමයාට බත් දෙන්නේ කොහමද? මේ පොඩි බත් ටික ඉතුරු කරගෙනයි අපි මෙච්චර අමාරුවෙන් අපේ බඩගින්න නිවාගත්තේ. තවමත් ඔබට ඒක තේරෙන්නේ නැත්තේ ඇයි? ඔයාලගේ ලුණු ඉවරයි නේද? ඉන්න මම දැම්මම ඔයාලට ලුණු ලෑස්ති කරලා දෙන්නම්කෝ. ඔයා අසනීපෙන් ඉඳලා ඇවිදින ගමන් අපේ හැම කතාවකටම අහුම්කම් දුන්නද? අනේ නැහැ. මට ඇහුනේ එක කතාවයි. ඒ ඔයාලගේ ලුණු ඉවරයි කියන එක. ඔයාලා කැමති නම් මට ඔයාලට නිමක් නැති ලුණු ලබා දෙන්න පුළුවන්. ඒ කොහොමද? කුස්සියේ තියෙන මේ කැඩුණු උදුනෙන් ඔයාලට ඇති වැඩක් තියනවද? නැහැ. එහෙනම් මේ උදුන මගේ අතට දෙන්න. අම්මේ මේ අක්කා උදුන අතට අරන් මොනවාද මේ වතුරන්නේ? නිශ්ශබ්ද වෙන්න මලින්දු. දැන් හරි. දැන් මේ උදුන ඇතුළට ඔයාගේ අත දාලා බලන්නකෝ. අනේ අපොයි මේ උදුන ඇතුලේ ලුණු. මේවා කොහෙන්ද ආවේ? ඒ කොහොමද? ඒක තමයි රහස. ඔයාලා උදුනෙන් ලුණු අරගෙන රැට කුස්සිය පුරා ඉහළ තිබ්බොත් පහුවදා උදේට මුළු කුස්සියම ලුණු වලින් පිරීලා තියෙනවා දකින්න පුළුවන් වෙයි. ඔයා මේ මොනවද කියවන්නේ? මම මේ කියන්නේ ඇත්තමයි. විශ්වාස නැත්තම් අද රැට උත්සාහ කරලා බලන්නකෝ. හැබැයි රැට අනිවාර්යයෙන්ම උදුන වහලා තියන්න අමතක කරන්න එපා. නැත්තම් ලොකු විපතක් වෙයි. ඒ කෙසේ වෙතත් මට දැන් බඩගිනි. මට කන්න ටිකක් දෙනවද? ඉතින් මේ දමයන්ති කෑම කාලා එතනින් පිටව ගියා. සුමනේ සහ කමලා දමයන්ති කියූ විදිහටම ඒ සියල්ලම සිදු කරලා පසුදා උදෑසන අවදි වන විට ඔවුන්ගේ මුළු කුස්සියම ලුණු වලින් පිරීලා තිබුණා යාලා දැක්කා. ඒ ළමයා බොරු කිව්වේ නැහැ. ඇත්තටම මුළු කුස්සියම ලුණු වලින් පිරීලා ගිහිල්ලා. ධර්මි මුදලාලි නිසා මේ ගමේ ලුණු වලට ලොකු මිලක් තියෙන්නේ. අපි අඩු මිලට මේ ලුණු හැමෝටම වික්කොත් අපේ දුප්පත්කම නැති වෙලා යාවි. ඒක ඇත්ත. එහෙනම් අපි මේ ලුණු ටික එකතු කරමු.
මොකක්ද කිව්වේ? මෙච්චර ලුණු තොගයක් මේ තරම් අඩු මිලකටද? හැබැයි ධර්මයේ මුදලාලි මහත්මයා කිව්වේ මිනිස්සු යොදවලා ගොඩාක් ඈතින් ලුණු ගේන්න නිසා ලුණු මිල වැඩි කියලා. ඔයාලා කොහොමද මෙච්චර අඩුවට දෙන්නේ? ඔයා ලුණු ගන්නවද නැද්ද කියලා විතරක් කියන්න. නැත්තම් අපි වෙන ගෙදරකට යනවා. අපොයි නෑ. මෙන්න සල්ලි. මට තව ලුණු බඳුනක් දෙන්න. ගිය සතියේ ලුණු ගෝණි 5ක් ගෙනාවා. ඒකෙන් කොච්චරක් විකුණාද බං? තව ගෝණි කීයක් ඉතුරු වෙලා තියෙනවද? මුදලාලි මහත්තයා, තව ගෝණි 4ක්ම ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ හැම එකක් වගේම ඉතුරු වෙලානේ. මිනිස්සු ලුණු කන එක නැවැත්තුවද බං? නැහැ ධර්ම මුදලාලි මහත්තයා. සුමනලා අඩු මිලට ලුණු විකුණන්න පටන් ගත්ත දවසේ ඉඳලා අපේ විකුණුම් අඩු වුණා. සුමනට ලුණු බිස්නස් කරන්න අවසර දුන්නේ කවුද? ඔයා ඇයි මට කලින් එක කිව්වේ නැත්තේ? ඌ කොහෙන්ද ලුණු ගේන්නේ? මම ඌව කවදාවත් ගංග අසල දැකලා නෑනේ. එහෙනම් ලුණු ගේන්නේ කොහෙන්ද ඌ? අද ඉඳන් ඌ ගැන අහගහගෙන හිටපන්. ලුණු ගේන්නේ කොහෙන්ද කියලා හොයලා බලපන්. එහෙමයි මුදලාලි මහත්තයා. සෝමේ රැවෙලා සුමනේගේ කුස්සිය දිහා හොරෙන් බලාගෙන ඉන්නවා. ඔවුන් දෙදෙනා උදුනෙන් ලුණු හිණක ආකාරය එයා දැක්කා. ඉතින් පසුදා උදෑසන මුළු කුස්සියම ලුණු වලින් පිරී ඉතිරී යන අයුරුත් මේ සෝමේ දැක්කා. මම රැතිස්සේ නිදිවරපු නිසා මගේ ඇස් වලට වැරදි දෙයක්වත් පේනවාද? නැහැ. මේක කොහොමද සිද්ධ වෙන්නේ? ඇස් පිස දාලා බැලුවත් හැමදේම ඇත්ත. මෙන්න සුමනේ සහ එයාගේ බිරිඳ එකතු වෙලා ලුණු එකතු කරන්න පටන් ගන්නවා. මම ඉක්මනට ගිහිල්ලා මුදලාලි මහත්තයාට මේක කියන්න ඕනේ. මොකද්ද කිව්වේ? කැඩුන උදුනකින් ලුණු අරන් උන් කුස්සියේ වගා කරනවා. ඉක්මනට ඒ උදුන මගේ ගෙදරට ගේන්න කටයුතු කරපන්. මම දැම්ම යනවා මුදලාලි මහත්තයා. කොහොම හරි ඒ ලුණු ලිප අරන් එන්නම් මම. මම දෙන්නේ නැහැ. මේ උදුන විතරයි අපිට ජීවත් වෙන්න ඉතිරි වෙලා තියෙන එකම සම්පත. හොඳින් කියද්දි ඔය උදුන මට දීපන්. නැත්තම් ධර්ම මුදලාලි මහත්තයාම ඒවේ උදුන ගන්න. උඹේ සැමියාටයි දරුවාටයි විපතක් වෙන්න ඕනේ නැත්තම් උදුන දීපන්. මෙන්න ධර්ම මුදලාලි මහත්තයා, මම ඒ උදුන ගෙනාවා. ඇත්තටම මේ කැඩුණු ලිපේ ලුණු වෙනවද? උඹේ කතාව බොරු වුණොත් මම උඹට දඬුවම් කරනවා. මම කියන්නේ ඇත්තමයි මුදලාලි මහත්මයා. ඊට උදේට හැමදේම ඔප්පුයි. හොඳයි. එහෙනම් උඹ ඔය ලොකු කාමරේට ගිහින් ඔය උදුන තියපන්. මට ගොඩක් ලුණු ඕනේ. එහෙමයි මුදලාලි මහත්තයා. මම දැම්ම හැමදේම ලෑස්ති කරන්නම්. ඉතින් මේ සෝමේ සියල්ලම නියමිත පරිදි සිදු කර සිය නිවසට ගියත් ඔහු උදුන වසා තැබුවේ නැහැ. ඉතින් පසුදා උදෑසන අවදි වූ ධර්ම මුදලාලි තමා ලුණු ගොඩක් මත නිදා සිටින අයා දැක්කා. මේ මොකද මේ මෙච්චර ලුණු ගොඩක් ආවේ කොහින්ද? කොමේ සෝමේ? මුදලාලි මහත්තයා, මම මෙහි ඔයාගේ ගෙදර තත්ත්වය දැකලා මම ගොඩක් අමාරුවෙන් කාමරයට ආවේ. මෙච්චර ලුණු කොහෙන්ද ආවේ? මම ඔබට මෙච්චර ලුණු ගේන්න කිව්වේ නෑනේ. මට තේරෙන්නේ නෑ මොකද උනේ කියලා. උඹ මගේ අත්ින් අල්ලගෙන මාව එළියට ගනින් සෝමේ. ලුණු තවමත් වැඩි වෙනවා. නතර වෙන්නේ නෑ. යමු එළියට. මට ගොඩක් කිවිසුම් යනවා. ඉන්න පොඩ්ඩක් කිවිසුම යවන්න. අපෝයි මුදලාලි මහත්තයා, ඔයාගේ කිව්සුමත් එක්ක ලුණු පිට වෙනවා. නහයයි කටයි ඇතුලේ ලුණු පිරීලා වගේ. මටත් එහෙමයි හිතෙන්නේ. කටට ගොඩක් ලුණු රසයි. කෙල ගහන්න ඕනේ. ඔයාගේ කටෙන් මෙහෙම ලුණු පිට වෙන්නේ කොහොමද?
මම දන්නේ මට තවදුරටත් හිටගෙන ඉන්න බෑ. දොස්තරට කතා කරපන්. ඉක්මනට එන්න දොස්තර මහත්තයා. එයාගේ මුළු ඇඟේම හෙමින් හුමින් ලුණු වලින් පිරෙනවා. මෙන්න බලන්න. එයාගේ අත කැපුණත් ලේ වෙනුවට ලුණු වෙන්නේ. කොහොම හරි අපේ ධර්මයේ මුදලාලි මහත්තයා සුවපත් කරන්න. කනගාටුයි. මට දැන් කරන්න කිසිම දෙයක් නැහැ. එයා ඇතුලාන්තේම ලොකු වේදනාවක් විඳිනවා. එයාගේ මරණය වේදනාවෙන් තොර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මාව මරලා දාන්න. මට මේ වේදනාව තවත් ඉවසන්න බෑ. ධර්මයේ මුදලාලි එදින රාත්‍රියේම මිය ගියා. ඔහු මිය ගිය පසු ඔහුගේ නිවසේ තිබූ සියලුම ලුණු අතුරුදහන් වෙලා ගියා. මගේ කතාව මෙච්චර ඉක්මනට ඇත්ත වෙයි කියලා මම හිතුවේ නැහැ. දැන් අන්තිමේදී හැමෝම ධර්මයේ මුදලාලිගේ වදහිංසාවලින් නිදහස් වේවි. අපිට තවදුරටත් අගහිගකම් මැද ජීවත් වෙන්න වෙන්නේ. ඒ වුණත් මේ උදුන ඔයාට ආයෙත් කොහෙන්ද හම්බ වුනේ? අපේ ධර්මයේ මුදලාලි මහත්තයාගේ ගෙදරින්. ධර්මයේ මුදලාලිට වුණ දේ මේ උදුන නිසායි උනේ. ඒක හොඳයි. උදුන අපි වෙනුවෙන් පලි ගත්තා. දැන් අපිට ඉස්සර වගේම මේ උදුනෙන් ලුණු වගා කරන්න පුළුවන්. ඒක ඇත්ත.